මේක ඔයාගේ ජීවිතේට වැදගත් වෙන දෙයක්. මම දන්නවා වීඩියෝස් බල ඉන්නවා මේ වෙලාවේ උඩ පල්ලෙහා යනවා. ඔයා එක එක වීඩියෝස් බලමින් ඔයාගේ කාලය ගත කරනවා. හැබැයි මම කියනවා ඔයාට මේක විනාඩියක් නැවතිලා මේක බලන්න. ඔබට විනාඩි කිහිපයක් ඇයි මේක බලන්න. මේක ඔයාගේ ජීවිතේට ඔයාගේ එක තැනක් නිවැරදි වෙන්න ඔබගේ ජීවිතයට අවශ්‍යම කරන දෙයක් මෙතන තිබෙනවා. ඒ නිසා මේක අනිවාර්යෙන් බලන්න. මේක මිස් කරගන්න එපා. ඉතින් මම කැමති මම ඉස්සෙල්ලාම කියනවා මේ වීඩියෝ එක බලලා ඔයාගේ ජීවිතයට යම් දෙයක් ආවන ඔයා යම් දෙයක් මේකෙන් ගත්තා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒකට හේතුව තමයි මම දැනගන්නවා එතකොට මම මේ එළියට දීපු දේ බලපෑමක් වෙලා. ඉතින් මම කතා කරන්න යනවා දෙයක් ඒ තමයි අපි හැමෝම කියනවා සමහරක් වෙලාවට හැම දෙයක්ම වෙන්නේ හොඳටනේ. හැම දෙයක්ම වෙන්නේ හොඳට. අතරම හැම දෙයක්ම වෙන්නේ හොඳට. සුද්ධ බයිබලයේ රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ කියනවා ධර්මිෂ්ඨකම පිණිස කැඳවනු ලද්දන්ට සියලු දේම එක්ව එකට යහපතට ක්‍රියා කරනවා. ඔව් හැම දෙයක්ම යහපතට තමයි ක්‍රියා කරන්නේ. හැබැයි අපේ ජීවිතයේ යහපතට එන දේවල් සමහරක් විට අපිට පේන්නේ අයහපත් විදිහට එනවා. ඒක අයහපතක් විදිහට අපේ ජීවිතේට එන්න පුළුවන්. අයහපත් දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක යහපතට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඔයාගේ ජීවිතයේ ඒ වගේ දෙයක් ආපුවම ඔබ දක්වන ප්‍රතිචාරය මොකක්ද? මම කියන්න යන දේ ඔබ පුදුමයටපත් වෙයි. ඔයාගේ ජීවිතේ අපි හිතනවා ඇයි මටම මෙහෙම වෙන්නේ? මුත්ත කරන අයටම මෙහෙම වෙන්නේ. නිසා මමත් නරක දෙයක් කරනවා. එතකොට හරියයි කියලා ඔබ වැරද්දක් කරොත් ඔයාගේ හොඳට තමයි මේ දේ වෙන්නේ. හැබැයි ඔයාට ලැබෙන්න තියෙන දේ තවත් පස්සට යනවා. මම දන්නවා ඔයාට තේරුම් නැහැ කියලා. මම ඔයාට තේරෙන්නේ බයිබලයේ තිබෙන කතාවක් කරන් පෙන්නනවා. අපි දන්නවා බයිබලයේ ඉන්න යෝසෙෆ් කියලා කෙනෙක්. ඒ යෝසෙෆ්ගේ කතාව ගත්තම ගොඩක් අයට මිස් වෙච්ච තැනක් තිබෙනවා. ගොඩක් අය දැකපු නැති තැනක් තියෙනවා. ඒ තමයි යෝසෙෆ්ට හීනවල තේරුම් කියන්න පුළුවන්. ඉතින් එයා දකින්න හීනක තිබෙනවා. එයාගේ සහෝදරයෝ, එයාගේ දෙමව්පියෝ එයාට වඳිනවා. ඒකේ තේරුම. ඉතින් එයා ඒක දැකලා වැඩි දවසක් යන්නේ එයාව වහල්භාවයට විකුණන එයාගේ සහෝදරයෝ විසින්. එයා වහල්භාවයට විකුණන්නේ ප්‍රොතිපර් කියලා කෙනෙක්ගේ ගෙදරට. ඉතින් එයා එතන තමයි වහල් සේවය කර ඉන්නේ. ඉතින් එයා එතන ඉන්නකොට එයා හොඳින් වැඩ කරගෙන ඉන්නවා එතන. හැබැයි එක දවසක් එයාට ප්‍රතිපරගේ බිරිඳ මෙයාට යෝජනාවක් දෙනවා. මොකද්ද? අන්‍යයන් සම්බන්ධතාවයකට. හැබැයි මෙයා ඒකට කැමති වෙන්නේ නැහැ. මෙයා ඒකට අකමැති වෙච්ච එකේ ප්‍රතිඵලයක් විදියට මෙයාට මොකද වෙන්නේ? මෙයාට හිරියම සිද්ධ වෙනවා. ඇයි? ප්‍රතිපරගේ බිරිඳ ඇඳුම් දාගෙන කෑ ගහනවා. එයාට කරදරයක් කරනවා. එයා අකමැති වෙච්ච නිසා තමයි එයාට හිරියට යන්නේ. මෙයාට අවස්ථාව තිබෙන හොඳට බලන්න වෙනසකින් අහන්න. ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙම කරන්නේ? මං ඔයාව විශ්වාස කරනවා. ඔයා මාව තෝරගත්ත කෙනෙක්. ඇයි මට මෙහෙම වෙන්නේ? මං අද වහලෙක් මගේ සහෝදරයෝ තමයි මාව විකුණුවේ කියලා අහන්න මෙයාට අවස්ථාව තිබෙනවා. මෙයාට ඒ වගේ මේ යෝජනාවට කැමති වෙන්න හොඳම අවස්ථාවක් තිබෙනවා. ඒ යෝජනාවට එයා කැමති වුණා නම් එයා හිරේ යන්නේ නැහැ. හැබැයි එයා හිරේ යන්න ඕන වුණා එයාගේ තැනට යන්න. මොකද එයා මේ මුළු රටේ මාණ්ඩුකාරයා බවට පත් වෙනවා. ඒ මුළු රටේ මාණ්ඩුකාරයා බවට පත් වෙන්න එයා හිරේ යන්න ඕන වෙලා තිබුණා. මොකද හිරේ ඇතුලේ ඉන්නකොට තමයි ඒ රටේ ඒ වෙලාවේ පාලනය කරපු කෙනා එයාව දැනගන්නේ. ඒ හිරේ ඇතුලේ හිටපු නිසා. ඒ හිරේ ඇතුලේ හිට ගියේ නැත්තම් මේ කතාව දන්න අය දන්නවා කොහොමද ආයේ රටේ ආණ්ඩුකාරයා බවට පත් වෙන්නේ කියලා. එක නිමේෂයකින් ආයේ මුළු රටේ ආණ්ඩුකාරයා වෙනවා. හැබැයි එයා එදා එකට කැමති වුණා නම් ඒ යෝජනාවට මොකද වෙන්නේ? එයාට ලැබෙන්න තියෙන දේ තව පස්සට යනවා. හැබැයි එයාට අයහපත් දෙයක් ආව කියලා, එයාගේ ජීවිතය අයහපත් විදිහට ගියා කියලා එයා මොනම වෙලාවකවත් අයහපත් දෙයක් කරන්නේ නැහැ. එයා දෙවියන්ස්ගෙන් අහන්න කියන්නේ ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට මේක කරන්නේ? ඇයි එයා ඇහුවේ ඔයා මේ දේවල් වලින් මාව කොහෙද ගෙනියන්නේ?